ඔන්න මේ වීඩියෝෙන් කතා කරන්නේ මාසයක් පුරාට Binance Exchange එකේ තිබ්බ ඉවෙන්ට් කරලා මගේ ෆන්ඩ් එක මට ග්‍රෝ කරගන්න පුළුවන් වුණාද? ඕගොල්ලන්ට මතක ඇති මගේ channel එකේ මම ඕගොල්ලන්ට අන්තිම මාස දෙකේ වගේ ගොඩක් වෙලාවට මේ Binance Exchange එකේ ඉවෙන්ට් ෂෙයා කරා. මෙන්න මේ ඉවෙන්ට් මම ඕගොල්ලන්ට කරන්න ගගා TikTok එකේ Telegram එකේ වගේම YouTube එකේ ඕගොල්ලන්ට සෑහෙන වදයක් දුන්නානේ. ඉතින් අපි බලමු ඒ වදේ දීප එක තේරුමක් තියෙනවද නැද්ද කියලා. ඔයගොල්ලන්ට මම කිව්වා ඔයගොල්ලන්ගේ ෆන්ඩ් එක ග්‍රෝ වෙන්නේ නැත්නම් මේ විදිහට try කරලා ඔයගොල්ලන් ෆන්ඩ් එක ග්‍රෝ කරගන්න. ඔයගොල්ලන් ට්‍රේඩ් කරන ෆන්ඩ් එක මදි නම් මේක try කරලා බලන්න ෆන්ඩ් එක හදාගන්න කියලා. අපි දැන් බලමු මේ කතාව ඇත්තද නැද්දද කියලා මේ වීඩියෝ එකෙන්. ඒ වගේම ඔයගොල්ලන්ට මේ වගේ තව Binance එකේ ඉවෙන්ට් තියෙනවා. ඒවත් මොනවද ඉස්සරහට ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඒක මොකක්ද? ඒ වගේම ට්‍රේඩ් කරන කට්ටිය ටිකක් වැදගත් අවස්ථාවකුත් මම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් ඒව ගැන කතා කරන්න යන්න කලින් මතක තියාගන්න මගේ Telegram channel එකට join වෙන්න පල්ලෙහා description එකේ මගේ Telegram channel link එක තියෙනවා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න මතක තියාගන්න. අපි වැඩි කතා නැතුව කෙලිම වීඩියෝ එකට යමු. හරි අපි දැන් බලමු මාසයක් පුරාවට මම Binance එකේ ඉවෙන්ට් කරලා මට කොච්චර රිවෝඩ් එකක් ලැබිලා තියෙනවද මේක සාර්ථකද කියන එක අපි බලමු. එහෙම නැත්නම් මම වැරදිද කියන එක අපි දැන් බලමු. ඕගොල්ලන්ට මම මේ පෙන්වන රිවෝඩ් එක තියෙනවානේ මේ රිවෝඩ් එක පෙන්වන්නේ මගේ ඔරිජිනල්ම account එකෙන්. මම ඕගොල්ලන්ට ස්ක්‍රීන් රෙකෝඩ් එක දාන්නම්. මට ඉගෙන දැන් අපිට vouchers විදියට රිවෝඩ් හබ් එකෙන් ලැබෙන්නේ claim කරපු වගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක මම දාන්නම්. ඒ ඔක්කොම මම Telegram channel එකේ දාලා තියෙනවා. නැත්නම් කට්ටිය බොරු කියයිනේ. මෙතනදී ඔයගොල්ලෝ මතක තියාගන්න මම වෙනම new user account හදපු ඒවා තියෙනවා. ඒ වගේ reward වෙනම තියෙනවා. ඒ වගේම තව account තියෙනවා. ඒ වගේ volume හදලා ගත්ත reward උත් තියෙනවා. ඔයගොල්ලෝ මතක තියාගන්න මේ හැම reward එකක්ම මට ලැබිලා තියෙනවා. දැන් මට ඔයගොල්ලන්ට පෙන්නන හැම reward එකක්ම ලැබිලා තියෙන්නේ $200ක $300ක $500ක වගේ volume හදලා වෙන කිසිම දෙයක් කරලා නෙමෙයි. ඔයගොල්ලෝ ඒක හොඳට මතක තියාගන්න. මේ එක account එකක reward එකක් තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. හරි. ඔයගොල්ලන්ට මම කිව්වා වගේම මම screen record එක side එකෙන් දාන්නම්. ඒ රෙකෝඩ් එක තියෙන හැම එකක්ම මෙතන තියෙනවා. ඔයාට ඕන ස්ලෝ කරලා අර මු කියන්නේ ඇත්තමද කියලා චෙක් කරන්න ඕන, CID වැඩ කරන්න ඕන. ඔයගලන්ට ඕන ඉවත් ස්ලෝ කරලා බලන්න පුළුවන්. ඔයාට මගේ Telegram channel එකට යන්න පුළුවන්. Telegram channel එකට ගිහිල්ලා බලන්න මේ තියෙන මේ අද දවස් දාලා තියෙන post එක මම ඔයගලන්ට ලේසියෙන් බලන්න පුළුවන් වෙන්න hashtag එකත් හදලා තියෙනවා Binance Proof කියලා. ඔයගලන්ට hash ලකුණත් එක්ක Binance Proof කියලා search කරන්න පුළුවන්. ඔයගලන්ට තියෙන්නේ මේක copy කරගන්න. එහෙම නැත්නම් ඔයගලන්ට කෙලින්ම මෙන්න මේ search tab එක තියෙන search bar එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට ඔයාට තියෙන්නේ hashtag එක search කරන්න. search කරපු ගමන් ඔන්න ඔයාට එනවා Binance එකෙන් ලැබිච්ච reward කියලා. දැන් එතකොට ගත්තොත් එහෙම අද දවසේ ඔක්තෝබර් 31. හරි කියන්නේ 10 වෙනි මාසේ 31. එතකොට ගිය මාසේ 9 වෙනි මාසේ 31. 10 වෙනි මාසේ 31ක් නෑ 30 තියෙන්නේ. ඒ වෙනකම් මට ලැබිච්ච රිවෝඩ් ටික ගත්තොත් එහෙම ඔයාලට මෙන්න මේ සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ ඔක්කොම ටික තියෙනවා 8 වෙනි මාසේ වෙනකම්ම තියෙනවා. දැන් මේ පළවෙනි එක තමයි මේ ළඟදිම ෂෙයා කරේ $11.5. දැන් හැම එකෙම 11.5ද නෑ ඔන්න බලන්න. ඊළඟ එකේ $0.8 මේක තමයි අඩුම රිවෝඩ් එකක් විදිහට හම්බුනේ. එතකොට මෙන්න මේ ඊළඟ ඉවෙන්ට් එකෙන් බලන්න ඔයාලට බලා ගන්න පුළුවන් $7ක් වගේ එන්න තියෙනවා. ඊට පස්සේ ඊළඟ එකෙන් 4.7ක් මේ දෙකම එකපාර හම්බුනේ. අන්න ඔය විදිහට එක එක ඉවෙන්ට් වලින් හම්බෙච්ච ඒවා තියෙනවා. $2 හම්බෙච්ච ඒවා තියෙනවා. $10 8 හම්බෙච්ච ඒවා තියෙනවා. අන්න ඔය වගේ තියෙනවා. දැන් එතකොට ගත්තොත් එහෙම මේ තියෙන 9 වෙනි මාසේ 30 හම්බෙච්ච එකක් සොම්නියා කොයින් එකෙන් හැමෝම වගේ දන්නවා. මේ කොයින් එකෙන් $8ක රිවෝඩ් එකක් ලැබිලා තියෙන $8.7ක. එතකොට මෙන්න මේ ටික ඔක්කොම එකතු කරොත් එහෙම මට ලැබිච්ච රිවෝඩ් එක මම දැන් ඔයගලන්ට පෙන්නන්න. ඔයගලන්ට ඕන නම් එකින් එක එකතු කරන්න. මම එකින් එක පෙන්නන්නේ නැහැ වෙලා යන නිසා. මෙතනට ආවට පස්සේ ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් $98ක රිවෝඩ් එකක් මට ලැබිලා තියෙනවා. මේ මෙන්න මේ තියෙන්නේ මෙන්න මෙතන ඉඳන් පල්ලෙහා මෙතන ඉඳන් පල්ලෙහා ටික ඒ ඔක්කොම එකතු කරපු එක මම මේ රෙකෝඩ් එක ආයි බෑක් කරපු හින්දා තමයි මේ පොඩ්ඩක් මැදින් තව එකක් වැටිලා තියෙන්නේ. මේ තියෙන්නේ ඔක්කොම එකතු කරපු ටික ඔයාලට චෙක් කරන්න පුළුවන් ස්ලෝ කරලා ඕන නම්. එතකොට $98ක රිවෝඩ් එකක් මට ලැබිලා තියෙනවා. මේ $98 රිවෝඩ් එක හරිද? මේ $98 රිවෝඩ් එක අපි මේක 300ෙන් වැඩි කරොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන කලින් වැඩි කරපු එක මම ඒක ක්ලික් කරවතොම 300ෙන් වැඩි කරොත් එහෙම රුපියල් 29439ක් මට ලැබිලා තියෙනවා. මේ මගේ එක account එකක් කියන එක ඔයා මතක තියාගන්න. ඒ වගේම මේ තියෙන්නේ මගේ පරණ account එකේ තියෙනම account එකෙන් වැඩ කරලා. අලුත් account හදලත් නෙමෙයි. මේ විදිහට රිවෝඩ් එකක් ලැබිලා තියෙනවා. හරිද? එතකොට ඔයා කියන්නේ මේක අපරාධයක්ද මේ කරන වැඩේ. හරිද? මේකට ලොකු ෆී එකක් යන්නේ නැහැ. $3ක් 5ක් වගේ යන්නේ නැති වැඩි මොනොත් මේ ටිකේ රිවෝඩ් ගන්න $50ක් විතර තිබ්බනම් ඔයාට මේක ගන්න පුළුවන්. ඔයාට මතක ඇති මම වීඩියෝස් වලින් ඕන තරම් ඔයගලන්ට කියලා තියෙනවානේ. කොච්චර try කරත් ෆන්ඩ් එක හරි grow වෙන්නේ නැත්නම් මේක try කරලා බලන්න කියලා. ඔයා හිතන්න ඔයාගාව $50යි නම් තියෙන්නේ. ඔයා මම මේ කියපු දවසේ ඉඳන් එක දිගටම මේ හැම ඉවෙන්ට් එකක්ම කරා නම් හරිද කරා නම් ඔයාට මේ 98ත් එක්ක $50 කියන්නේ
හරි $140 ගාන. මේක සමහර විට 98 නෙමේ 100 ගාන නැත්නම් 80 ඒ වගේ ළඟ රේන්ජ් එකක අඩු වැඩි වෙන්න පුළුවන්. මොකද මේක රැන්ඩම් රිවෝඩ් එකක් විදිහට තමයි ලැබෙන්නේ. කොටින්ම රෙෆරල් එකක් ඉන්නවා කියලා වැඩි රිවෝඩ් එකක් ලැබෙන්නේ නැහැ. රෙෆරල් එකෙන් වැඩි රිවෝඩ් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ හම්බ වෙනවා. ඔයගලන්ට මම පෙන්නන්නම් මෙන්න අන්තිම රිවෝඩ් එකට ගිහිල්ලා පෙන්නන්න. මෙන්න මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉසෙට් ටෝකන් 60ක් හම්බෙලා තියෙන්නේ. මේ 60 හම්බුනේ මම වොලියුම් එක හදලා. මේ 1.4.3 හම්බුනේ රෙෆරල් එක ක්‍රියේට් කරලා. දැන් මෙතන මේ රෙෆරල් එකෙන් 1.4යි නේ ආවේ. අර වගේ 60 ගුණයක් 50 ගුණයක් විතර වැඩි ප්‍රමාණයක් තමයි ලැබිලා තියෙන්නේ. මේ රෙෆරල් එකෙන් ලැබිච්ච රිවෝඩ් නෙමෙයි. ඒක ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න. හරිද? එතකොට ගොඩක් කට්ටිය මේකදී $2යි 5යි 10යි $1යි කියලා අතහැරලා දානවා. හැබැයි ඒව පොඩි ගණන් තමයි. මෙන්න මේ විදිහට ගොඩක් එකතු කරාට පස්සේ අපිට ලොකු රිවෝඩ් එකක් ලැබෙන හින්දා මේ වගේ අවස්ථා මිස් කරන්න එපා. ඔයාට $50ක් තියෙනවනේ ඔයාගේ ෆන්ඩ් එක ඔයාට $200ක් 150ක් විතර මාසෙන් දෙකෙන් ඔයාට හදාගන්න පුළුවන්. ඒ හින්දා මෙන්න මේ කියන ක්‍රමය අනිවාර්යයෙන්ම try කරන්න. ඔයාට හොඳ රිවෝඩ් එකක් ගන්න පුළුවන් වෙයි. මං හිතනවා ඉතින් මේක දැන් තේරෙයි. මං තව වැල්වට අරන් කියවන්න ඕනේ නැති වෙයි කියලා. ඔයාට ඕනෙම නම් ඔන්න channel එකට ගිහලා මං කියපු ක්‍රමයට check කරගන්න පුළුවන්. මම දැන් කියන්නම් මොනවද තව මේ වගේ ඉවෙන්ට් ඔයාට කරන්න තියෙන්නේ. ඒ වගේම ට්‍රේඩ් කරන කට්ටියට මම කියපු ස්පෙෂල් දේ මොකක්ද කියලාත් මම දැන් කියන්න. දැනට තියෙන ඉවෙන්ට් නම් new users ලට තියෙන්නේ. all users ලට 3 වෙනිදාට ඉවෙන්ට් එකක් එයි. ඒ කියන්නේ පරණ users ලට 3 වෙනිදාට ඉවෙන්ට් එකක් එයි. අලුත් කට්ටියට වගේම පරණ කට්ටියට කරන්න පුළුවන්. මේ kite AI කියන coin එක kite AI කියන project එකේ coin එක token එක 3 වෙනිදා මට මතක විදිහට 3 වෙනිදා ලිස්ට් වෙනවා Binance එකේ. එතකොට coin එක ලිස්ට් වෙද්දි මේ වගේ ඉවෙන්ට් එකක් එනවා. මෙන්න මේ විදිහට තමයි ඉවෙන්ට් එක එන්නේ. ඔයාට තියෙන මේ ඉවෙන්ට් එකට join වෙලා ඊට පස්සේ ඒ coin එකට අදාළව $500ක් 200ක් 300ක් අතර ගාණක් කියයි. ඒ volume එක හදන්න එච්චරයි ඔයාට. පරණ කෙනෙක් නම් කරන්න තියෙන්නේ. අලුත් කෙනෙක් නම් ඔන්න ඔයාට chance 3ක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ ඉවෙන්ට් එක මේ chance එකක් තියෙන දවස් 5ක් තියෙන හින්දා දැන් මේ ඉවෙන්ට් එක මේ kite AI ඉවෙන්ට් එක 3 වෙනිදා ආවොත් එහෙම ඔයාට 3 වෙනිදාම account එක හදන්න පුළුවන්. එතකොට ඔයාට මේ kite AI කියන ඉවෙන්ට් එකටයි මෙන්න මේ turtle කියන ඉවෙන්ට් එකටයි දෙකටම join වෙලා දෙකෙන්ම reward ගන්න පුළුවන්. ඔයාට එතකොට කරන්න තියෙන්නේ මේ ඉවෙන්ට් එක ආවොත් මම Telegram channel එකේ දානවා. එතකොට ඔයා අලුතෙන් account එකක් හදන කෙනෙක් නම් මම පල්ලෙහා description එකේ link එකක් දාන්නම්. ඔයා ඒකෙන් join වෙන්න. ඒකට හේතුව තමයි ඔයාට ට්‍රේඩින් ෆී එකෙන් 130ක බෝනස් එකක් ගන්න පුළුවන් වගේම මෙන්න මේ තව ඉවෙන්ට් එකක් තියෙනවා $2ක් 18ක් අතර රිවෝඩ් එකක් ගන්න පුළුවන්. ඒකේ රිවෝඩ් එක ගන්න නම් අනිවාර්යයෙන්ම රෙෆරල් ලින්ක් එකකින් ඉවෙන්ට් එකට ජොයින් වෙච්ච රෙෆරල් ලින්ක් එකකින් යන්න වෙනවා. සාමාන්‍ය රෙෆරල් ලින්ක් එකකින් බෑ. ඇෆිලියේට් කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකකින් යන්න ඕනේ. ප්‍රෝ ලින්ක් එකකින් ගිහිල්ලා ඔයා $200ක වොලියුම් එකක් හැදුවා chance 5ක් හම්බ වෙනවා. $500ක වොලියුම් එකක් හැදුවා ඔයාට තව chance 5ක් හම්බ වෙනවා. ඉතින් ඔයා කොහොමත් වොලියුම් එක හදන්න එපා. එතකොට chance 10ක් හම්බ වෙනවා. මේ chance 10න් ඔයාට කැන්ඩිස් වගේ හම්බ වෙන්නේ. ඒවා ඕපන් කරන්න තියෙන්නේ. එතකොට ඔයාට සාමාන්‍යයෙන් මේකේ $2ක් 18ක් අතර වගේ රැන්ඩම් රිවෝඩ් එකක් ගන්න පුළුවන්. chance 10ක් තියෙන හින්දා මොන වගේ රිවෝඩ් එකක් කොහොම ලැබෙයිද කියන එක කියන්න අමාරුයි. chance 10ෙන් එක රිවෝඩ් ආවොත් 18ට වැඩි වුණත් රිවෝඩ් ගන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ. ඔයා අලුතෙන් account එකක් හදන කෙනෙක් නම් පල්ලෙහා description එකේ link එක තියෙනවා. ඒ වගේම මම වීඩියෝ එකකුත් දාලා තියෙනවා. මේ event කරන්න දන්නේ නැති කට්ටිය මේ වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් event එකට join වෙන්න. මේ තියෙන්නේ මගේ Telegram channel එකේ මම share කරා මගේ refer code එක use කරන කට්ටියට තියෙන benefit විදිහට 130ක් trading fee එකෙන් අඩු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාට refer code එක use කරොත් 10%ක් අඩු වෙනවා. මගේ code එක ඔන්න use කරොත් එහෙම ඔයාට ඒක 130ක් වෙනකම් හදාගන්න පුළුවන්. ඒක 130ක් විදිහට අඩු වෙනවා. ඒ කියන්නේ 130කින් ඔයාගේ අඩු වෙනවා. මම මේක edit කරලා තියෙන මේ තියෙන්නේ මෙතන edit කරලා තියෙන එක මම Telegram channel එකේ ඔක්කොම update කරලා තියෙන්නේ. ඔයාට එන්නේ මේ විදිහට bonus එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට තව $100ක trading fee bonus එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දවස් 14ක් ඇතුළත KYC කරලා $10ක් deposit කරලා 10ට වැඩිය trade volume එක හැදුවොත් ඔයාට මෙන්න මේ කියන විදිහට trading bonus එකක් ගන්න පුළුවන්. trading fee bonus එකක්. එතකොට ඔයාට $100 යනකම් ඔයාට ට්‍රේඩින් fee එකක් යන්නේත් නැහැ. ඔන්න ওই chance ටික ඔයාට ගන්න පුළුවන්. එතකොට ඔයා ඒ වගේ chance ගත්තොත් එහෙම trade volume හදලා ගන්න reward තියෙනවානේ. මේ Binance එකේ තියෙනවා trade volume හදන්න පුළුවන් event මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් ඩොලර්ස් ලක්ෂයක විතර හදන්න ඕනේ. ඒකට යන fee එක ඔයාට $100ක් යනකම්ම ඔයාට ෆ්‍රී කරගන්න පුළුවන්. මේ වගේ අප්ඩේට් උත් මම channel එකේ share කරලා තියෙනවා. ඕන කට්ටිය ඒවා බලලා කරගන්න. ඔන්න ඕක තමයි ඔයාට ඉතින් මේ වීඩියෝ එකේ කියන්න ඕනේ. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ like කරන්න, comment කරන්න, ඒ වගේ නොදන්න යාළුවෝ දැනගන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න.